Hi guys, ඉතින් කොහොමද කට්ටිය හැමෝටම අද ඔගොල්ලන් ගොඩක් කට්ටිය අහලා තිබ්බා අපේ ගෲප් එකේ කට්ටිය ගොඩක් කට්ටිය අහලා තිබ්බා. ඒකට ඔක්කොම ඔගොල්ලන්ට ගොඩක් කට්ටිය අහලා තිබ්බකට උත්තරයක් තමයි අද දෙන්න හදන්නේ. හරිද? මේ ඔන්ලයින් ජොබ් කරලා ගොඩ යන්න පුළුවන්ද කියලා ගොඩක් කට්ටිය අහලා තිබ්බා. හරිද? ඔන්ලයින් බිස්නස් කරලා ගොඩ යන්න පුළුවන්ද කියලා ගොඩක් කට්ටිය අහලා තිබ්බා. ඒක පළවෙනි කොස්චන් එක විදියට අහලා තිබ්බා. ඒ කිව්වේ සාමාන්‍යයෙන් ඔන්ලයින් එකෙන් ට්‍රේඩ් කරලා ඔන්ලයින් ප්ලැට්ෆෝම් වලින් ගේමක් ගහන්න පුළුවන්ද ඇත්තටම? එහෙම කියලා තමයි අහලා තිබ්බේ. පුළුවන්. මම නම් කියන්නේ පුළුවන්. ඒකට හැබැයි පොඩි නොලෙජ් එකක් තියෙන්න ඕන. ඔය නොලෙජ් එක ඇවිල්ලා ඔන්ලයින් පැත්තෙන් හම්බ කරන්න පුළුවන් විදියට ඔය දැනුමක් තියෙන්න ඕන. හැබැයි එහෙම නැතුව දැන් මමත් ඇවිල්ලා අවුරුදු ගාණක් මේක වැඩ කරලා අවුරුදු ගාණක් ඔය එක්ස්පීරියන්ස් එකත් එක්ක තමයි මට දවසකට මෙච්චර ගාණක් හොයාගන්න පුළුවන් තත්වයකට ඇවිල්ලා තියෙන්නේ. හරිද? මම ඔයගලන්ට මෙන්න මේක පෙන්නන්නම්. $192ක් දැන් මම ඔය 50ක් ඇවිල්ලා ගත්තා. දැන් මගේ Bybit එකේ 147ක් තියෙනවා. මේ විදිහට බලා ගන්න 147ක් තියෙනවා. ඔයගලන්ට හරියට පේන්නේ නැහැ. මෙන්න මේ විදිහට කන්ෆර්මේෂන් එක ඔයගලන්ට බලා ගන්න පුළුවන්. දැන් withdrawal දාපු එක මෙන්න මෙතනින් ඔයගලන්ට withdrawal success කියලා බලා ගන්න පුළුවන්. ඒකත් මම දාන්න පෙන්නන්නම්. හරිද? $50ක්. හරිද? මෙන්න මේ විදිහට මෙතනදී බලන්න $50ක්. හරිද? $50ක්. ඒක withdrawal එකක් දැම්මා වෙන පැත්තකට. හරි. ගොඩක් කට්ටිය අහපු එකක් තමයි මම මේන් මොකද්ද කරන්නේ? මේන් ඉන්කම් එකක් එන විදියට මොකද්ද කරන්න කියන එක. හරිද? මම නම් මේන් ඉන්කම් එකක් එන විදිහට කරන්නේ ඇත්තටම ට්‍රේඩින්. හරිද? ඇත්තටම මම බිස්නස් ගොඩක් කරනවා. ඔන්ලයින් පැත්තේ බිස්නස් ගොඩක් කරනවා. IB කරනවා. හරිද? මේන් ෆස්ට් මම ඉස්සෙල්ලාම කරන් ආපු එක තමයි ට්‍රේඩින් කියන්නේ. ගොඩක් ලොස් වුණා. මේක හොඳට මතක තියාගන්න. ගොඩක් ලොස් වුණා. ගොඩක් ලොස් වෙලා තමයි අපි මෙන්න මේ තැනට ඇවිල්ලා තියෙන්නේ. ඔයගොල්ලන්ට $10ක් දාගෙන ඇවිල්ලා එකපාරට ඩොලර්ස් ලක්ෂ ගණන් හොයන්න බෑ. හරිද? ඔයගොල්ලන්ට මෙන්න මෙහෙම කියන්නම් මම ඩොලර්ස් ලක්ෂ ගණන් ලොස් වෙලා ඔයගොල්ලන්ට ඩොලර්ස් 1000ක් හොයන්න පුළුවන්. ඔය වගේ ප්ලැට්ෆෝම් එකක් තමයි ඔන්ලයින් වලින් හම්බ කරන්න පුළුවන් ට්‍රේඩින් ඔන්න ඔය වගේ. ඔය කියන්නේ මම හොඳ ඔයගොල්ලන්ට තේරෙයි එතකොට. කොච්චර රිස්කි වැඩක්ද කියන එක. හැබැයි හොඳට හම්බ කරන්න පුළුවන්. දැනුම හදාගත්තොත් හොඳට හම්බ කරන්න පුළුවන්. හරිද? ඕකත් ඕගොල්ලන්ට කියන්න එපයි. මම $197ක් ඊයේ මගේ ප්‍රොෆිට් එක තමයි මම withdrawal එක ගත්තේ. forex එකේ. ඒ වගේම binary කරනවා, Binance එකකිනුත් කරනවා. මට වෙලාවක් තියෙන වෙලාවට මම කරනවා. මේන් දවස් 5 තියෙනවනේ. මේන් දවස් 5 මේ සතිය දවස් 5 ඇවිල්ලා මම කරන්නේ forex. හරිද? දැන් ඔයගොල්ලන් බලන්න කොහොමද ඔක් කරන්න කියන එක පොඩ්ඩක් බලන්න. මම මගේ මේක කොහොමද හදාගෙන තියෙන්නේ කියන එක පොඩ්ඩක් බලන්න. සතිය දවස් 5 කරන්නේ මම forex trading. ඊට පස්සේ සෙනසුරාදා ඉරිදා ඔය දෙකේම කරන්නේ binary option එකයි Binance එකයි. මම හැම සමහර කට්ටිය කියනවා forex තමයි හොඳ, සමහර කට්ටිය කියනවා Binance තමයි හොඳ, සමහර කට්ටිය කියනවා binary option තමයි හොඳ. ඔය වගේ ගොඩක් කට්ටිය කියනවනේ. මම නම් කියන්නේ ඔයගොල්ලන්ට දෙයක් දන්නවනම් හැම පැත්තකින්ම ඔයගොල්ලන්ට ගේමක් ගහන්න පුළුවන්. අපේ මෙන්න මේ channel එකේ SL Boost channel එකේ ගොඩක් කට්ටිය betting site වලට පුරුදු වෙලා තියෙනවා. හරිද? ගොඩක් කට්ටිය අහලා තිබ්බා ඒක හොඳයිද ඒකෙන් ගේමක් ගහන්න පුළුවන්ද කියන එක. හොඳට මතක තියාගන්න ඒක විල සූදුවක්. හරිද? බිස්නස් එකක් නෙවෙයි. ඒක ජොබ් එකක් කරගන්න එපා.
සමහර කට්ටිය ඉන්නවා ජොබ් එකක් විදියට කරන් යන කට්ටිය ඉන්න ඕන තරම්. හැබැයි ඕගොල්ලන් මෙන්න මේක බෙටිං සයිට් ජොබ් එකක් විදියට කරන්න එපා. හරිද? තියෙන සම්පත් ඔක්කොම මෙන්න මේක තුලට දාලා ඕගොල්ලන් ඉස්සර හොයනවා. මම මේ නැහැ කියලා කියන්නේ නැහැ. ඉස්සර හොයනවා. ඉස්සර ඕගොල්ලන්ට ප්‍රොෆිට් වෙනවා. ඔහොම තමයි වෙන්නේ. හරිද? ඊට පස්සේ තමයි තණ්හාව ඊගෝ එක ප්ලේ කරන්න පටන් ගන්න. ඊට පස්සේ මොකද්ද වෙන්නේ? සම්පූර්ණයෙන්ම ලොස් වෙලාම යනවා ගයිස්. හරිද? ඒක නිසා තමයි කියන්නේ ඒක ඇවිල්ලා ඔපචුනිටි එකක් විදියට යූස් කරගන්න. හරිද? ලක්ෂ 3ක් විතර දාගෙන හිටියොත් 5000ක් 10000ක් හොයාගන්න පුළුවන් ලේසියෙන්ම. හරිද? ඔය වගේ කරන්න. එහෙම නැතුව ලක්ෂ 3ක් දැම්මයි කියලා ඔයගොල්ලන් ලක්ෂයක් හොයන්න ගියොත් තියෙන ටිකත් නැති කරලා ඔක්කොම නැති වෙලාම තමයි මෙතනදී නතර වෙන්නේ. ගොඩක් කට්ටිය මම බලලා තියෙනවා මටත් සමහර විට account wash වෙලා තියෙන ඕන තරම්. හරිද? ලක්ෂ 3ක් 5ක් දාපු account wash වෙලා තියෙනවා. ඒකට හේතුව ඊගෝ එක ඉමෝෂන් එක කන්ට්‍රෝල් කරන්න බැරි වෙච්ච හින්දා. මම ඕපන්ලි කියන්නම්. හරිද? ඉමෝෂන් එක කන්ට්‍රෝල් කරන්න බැරි හින්දා account එකම wash වෙලා තියෙනවා. මගේ පර්සනලි. ඊට පස්සේ 50-50 sharing accounts කරා. ඒකේ මම ඒක තමයි කිව්වා ලක්ෂ 3මාරක් මිනිමම් තිබ්බොත් ඕගොල්ලන්ට දවසකටම දෙන්නේ ප්‍රොෆිට් එක 10000යි. හරිද? ඒකේ 50-50 sharing එක. සමහර විට 15000ක් තිබ්බොත් ඒගලන්ට මම 10000ක් දීලා 5ක් මම ගන්නවා. ඔය වගේ තමයි කරන් ආවේ. මිනිමම් පොරොන්දුවක් වුණා 10000ක් දෙනවයි කියලා දවසකට. ඔය 10000 ප්‍රොෆිට් කරන් එහෙමම ගියා. හරි. ඔය වගේ කරන් යනවා. මගේ ඊයේ ප්‍රොෆිට් එක විතරක් පෙන්වනවා. ඕගලන්ට විද්‍රෝල් ගත්තු එක පෙන්නවා. මගේ ෆොරෙක්ස් ඕගලන්ට ගෲප් එකේ ජොයින් වුණොත් අපිත් එක්ක ෆොරෙක්ස් කරන්න පුළුවන්. මම මෙන්න මේ වීඩියෝ එක ඇවිල්ලා channel දෙකේම අප්ලෝඩ් කරනවා. නෆාමල්ලි channel එකේ ඒ වගේම SL Boost channel එකේත් අප්ලෝඩ් කරනවා. 197ක් මගේ එක දවස ප්‍රොෆිට් එක. එක දවස ප්‍රොෆිට් එකක් නෙමෙයි. ෆෝරෙක්ස් එකේ මම වැඩිපුර ට්‍රේඩ් දාන්නේ නැහැ. මිනිමම් 2 setup maximum 3-4 setup තමයි ගන්න. හරිද? ඒ කියන්නේ setup කියන්නේ ඔයගොල්ලන්ට ට්‍රේඩ් ගන්න මම 4ක් නැත්නම් 3ක්. හරිද? ෆොරෙක්ස් එකේ දවස් 5ක් වැඩ කරනවා සතියකට. ওই දවස් 5ේදී දවස ඉන්කම් එක දවස ආදායම ගොඩක් කට්ටිය අහලා තිබ්බා. හරිද? ඒක තමයි මෙන්න මේක. මිනිමම් ඩොලර්ස් 100ක් 200ක් අතර 250ක් අතර මුදලක් දවසකට හම්බ කරන්න පුළුවන්. හැබැයි ඔයගොල්ලන්ටත් පුළුවන්. ගොඩක් කට්ටිය මගේ එවිලා පුළුවන් හම්බ කරන්න පුළුවන්. ඒකට හොඳ account balance එකක් ඕනේ. මිනිමම් ඔයගොල්ලන් ගාව ලක්ෂ 30ක්වත් ඕනේ. sorry. ලක්ෂ 3ක්වත් ඕනේ. හරිද? 30ක් නෙමෙයි 3ක් ඕනේ. 30ක් තිබ්බොත් ගේම් එකක් ගහන්න පුළුවන් සුපිරියට. හරිද? ඉතින් ලක්ෂ 3ක් තිබ්බොත් ඒ කියන්නේ ඩොලර්ස් 1000ක් මම මේන්ටේන් කරන්නේ මගේ account එක ඩොලර්ස් 1000 account එකයි ඩොලර්ස් 2500 account එකයි. හරිද? ඒ දෙක තමයි මම මේන්ටේන් කරන්නේ. හරිද? ඉතින් මම බලන්නම් දැන් වැඩි කරමු 310න්. ඩොලර්ස් 197 වැඩි කරන්න 310න්. 61000. හරිද? ඔය වගේ මුදලක් දවසකට හොයන්න පුළුවන්ද කියලා තමයි මම අහන්නේ. මේ ජොබ් එළිය ජොබ් කරන කට්ටියට සමහර කට්ටියගේ මෙන්න මේක වෙලා මාසික ආදායමක්. හරිද? ඉතින් මෙන්න මේ විදිහට හොයන්න පුළුවන්. හරිද? ඒකට ඉස්සරම ඕගොල්ලන් ගාව තියෙන්න ඕන ඩිසිප්ලින් එක තියෙන්න ඕන guys. හරිද? අනිත් එක මම ඕගොල්ලන්ට කියන්න මම මේක කියන්නේ forex එකේ ආදායම විතරයි. දවස ගානේ. එතකොට ඕගොල්ලන් කැල් කරලා බලන්න. හරිද? එතකොට Binance එකකින් සමහර විට හොයනවා මම. ඇත්තටම ෆ්‍රී වුණොත් විතරයි. සෙනසුරාදා ඉරිද කියන්නේ මට ඕෆ් දවසක්. කිසිම දෙයක් මම කරන්නේ නැහැ. මගේ පාඩුවේ ට්‍රැවල් එකක් යනවා නම් කොහේ හරි යනවා නම් එළියට යනවා. ওই විදිහට තමයි මම ඉන්නේ. හරිද?
සමහර විට බයිනරි ඔප්ෂන් එකේ විතරක් මම ට්‍රේඩ් ගන්නවා. ඒක උදේම සමහර විට ගන්නවා. ඒක විතරයි. හරිද? ඊට පස්සේ ඔක්කොම ෆ්‍රී තමයි. ඔය විදිහට ලයිෆ් එක ගෙනියන්න නම් අනිවාර්යයෙන්ම ඔයගොල්ලන් ගාව එතරම් සල්ලි තියෙන්න ඕන. සල්ලි තියෙන කට්ටියට තමයි මෙන්න මේක හම්බ කරන්න පුළුවන් වෙන්නේ. හරිද? සල්ලි තියෙන කට්ටියට මේකින් ගේමක් ගහන්න පුළුවන්. හරිද? කවුරු කිව්වොත් මෙන්න මේකින් සල්ලි තියෙන්න ඕන. ඔයගලන් ඩොලර්ස් 50ක් 20ක් 30ක් දාගෙන ට්‍රේඩින් කරන්න එන්න එපා. හරිද? මිනිමම් ඕගොල්ලන් ගාව ඩොලර්ස් 500ක්වත් තියෙන්න ඕන. මේකෙන් ඕගොල්ලන්ට දවසකට ඩොලර්ස් 10ක් හොයන්න. හොඳට මතක තියාගන්න ඩොලර්ස් 500ක්වත් තියෙන්න ඕන. ඩොලර්ස් 10ක් හොයන්න. මම කියන්නේ මෙන්න මේ විදිහට හොයන්න පටන් ගත්තොත්. හරිද? ඩොලර්ස් 1000කින් ඕගොල්ලන් ඩොලර්ස් 20ක් දවස ගානේ හොයන්න පටන් ගත්තොත් මම බලන් 20 වැඩි කිරීම දවස් 20 නේ බලන්නේ 400යි. ඩොලර්ස් 400ක් මාසෙකට ඕගොල්ලන්ට එනවා. ඔගොල්ලන්ගේ account එකේ තියෙනවා ඩොලර්ස් 1000යි. හරිද? රිස්ක් එකක් නෑ ඔයගොල්ලන්ට. එක සෙටප් එකකින් මෙන්න මේ ඩොලර්ස් 20 හොයන්න පුළුවන්. ඒකත් මම කියලා දීලා තියෙන කොහොමද වැඩේ කරන්න ඕන කියන එක. හරිද? ඒක අපි වැඩි කරලා බලමු 310ෙන්. 1,24,000ක්. ජොබ් එකට ගිහිල්ලා දැන් 80ක් මේ පඩිය ගන්න නැහැ ලංකාවේ. මම නම් කියන්නේ. 100ට අනිත් 20 තමයි ලක්ෂයකට වැඩියෙන් පඩියක් ගන්න. හරිද? පිටරට ආපු කට්ටිය වුණොත් ලක්ෂයක් 1,20ක් කියන්නේ දැන් ලක්ෂ 6ක් 7ක් 8ක් ගෙවලා මෙහෙට ඇවිල්ලා ඒගොල්ලන් ගන්න පඩිය තමයි මෙන්න මේක. ඔගොල්ලන්ට ගෙදර ඉඳලා කරන්න පුළුවන්. හැබැයි රිස්කි වැඩක්. සමහර විට ඔගොල්ලන් දාපු 1000 ලොස් වෙන්නත් පුළුවන්. ඒක ඔගොල්ලන්ගේ අතේ තමයි තියෙන්නේ. ඒකට හේතුවත් මම කියන්නම්. ඒකට හේතුව ඇවිල්ලා guys. හරිද? ඒකට හේතුව තමයි ඔගොල්ලන්ගේ ඉවසීම නැතිකම. හරිද? ඔගොල්ලන්ගේ ඊගෝ එක. ඒක තමයි ඒකට හේතුව. එහෙම නැතු අපි දෙන සිග්නල් එකක් ලොස් වුණොත් තව අනිත් තුනම ප්‍රොෆිට්. හරිද? දැන් ඔයා 0.01 වලින් ට්‍රේඩ් එකක් ගත්තොත් මම ඔයගලන්ට මගේ account එකක් පෙන්වන්නම්. හරිද? දැන් MT5 එක අද ගත්ත නෑ මම ට්‍රේඩ් එක. හරිද? ඩොලර් කීයද? මෙන්න මේ විදිහට බලන්න. ඩොලර් 1355ක් තියෙනවා. 355ක් තියෙනවා 200ක් අරගෙන 200ක් තව විද්‍රෝලුත් ගත්තම. හරිද? එතකොට අද දවසට ට්‍රේඩ් කරලා නෑ මම. හරිද? අද දවසට මම ට්‍රේඩ් කරලා නෑ. ඊයේ දවස ඔයගොල්ලන්ට පෙන්වන්නම්. ඊයේ දවස මේ account එකේ නෙවෙයි මම ට්‍රේඩ් කරලා තියෙන්නේ අනිත් එකේ. හරිද? මේකේ පොඩ්ඩක් නතර කරා මෙන්න මේ account එකේ withdrawal එක ගත්තන් පස්සේ නතර කරා ට්‍රේඩ් කරන එක. හරිද? අනිත් එක vintage එකේ තමයි මේක XM එක. අනිත් එක vintage එකේ තමයි මම ට්‍රේඩ් කරලා තියෙන්නේ. ඔය වීඩියෝ කරන ෆෝන් එකේ තමයි ඕකේ MT5 account එක තියෙන්නේ. හරිද? ඉතින් මෙන්න මේ විදියට. අනිත් එක මට තියෙනවා තව binary option account එකක්. හරිද? මෙන්න මේකේ මගේ ඩොලර්ස් 200ක් විතර තියෙනවා. මේකින් මම කරන්නේ සතියකට ඩොලර්ස් 50ක් විතර හොයන එක. සතියකට කියන්නේ දවසයි ට්‍රේඩ් කරන්නේ. ඔය දවසින් ඩොලර්ස් 50ක් විතර හොයනවා මම. හරිද? 50 සෙනසුරාදා 50ක් විතර හොයනවා. සෙනසුරාදා හෝ ඉරිදා. ඔය වගේ මාසකට බලන්න කීයද කියලා. මාසකට මේ විදියට මේකින් ඩොලර්ස් 50ක්. හරිද? මේ බයිනරි ඔප්ෂන් එකේ 50 වැඩි කිරීම 4 200ක්. 200 වැඩි කිරීම 310 62000ක්. හරිද? ඔය වගේ ගානක්. එතකොට සාමාන්‍යයෙන් ඔන්ලයින් එකකින් ගේමක් ගහන්න පුළුවන්. මෙන්න මේ පැත්තෙන් ගේමක් ගහන්න පුළුවන්. හැබැයි සල්ලි තියෙන්න ඕන. ලොස් වුණොත් ප්‍රශ්නයක් නැහැ කියලා බහින්න ඕන මේක ඇතුළට.
එතකොට තමයි ඔයගොල්ලන්ට මේකින් ගේමක් ගහන්න පුළුවන් වෙන්නේ. ලොස් වෙන්න තමයි ඔයගොල්ලන් ඉගෙන ගන්න. හරිද? මම නම් කියන්නේ ගෑම්බ්ලින් එකටයි ට්‍රේඩින් එකටයි පොඩ්ඩක් වෙනස්. හරිද? සම්පූර්ණයෙන්ම වෙනස්. පැති දෙකක්. betting site and trading platform. හරිද? උඩින්ම තියෙනවා ස්ටොක් මාකට්. ඒක වෙනම උඩින්ම තියෙන ස්ටොක් මාකට් එක ඒක වෙනයි. ඒකට වඩා හම්බ කරන්න පුළුවන් ට්‍රේඩින් ප්ලැට්ෆෝම් එකේ. මේකටත් වඩා ලොස් වෙන්න පුළුවන් බෙටිං සයිට් එකේ. එතකොට පොඩ්ඩක් තේරුම් ගන්න කොහොමද කියන එක. මේ පැත්ත තියෙනවනේ. මේ පැත්ත ඇවිල්ලා ඔයගොල්ලන්ට බෙටිං සයිට් එක මේක. හරිද? මම කියන්නේ මේ මේකින් හම්බ කරන්න බැහැ කියලා. ගොඩක් කට්ටිය කියලා 1x එකකින් මම ලොකු ගේමක් ගහලා තියෙනවා. පට්ට විදියට හම්බ කරලා තියෙනවා. එහෙම කියලා තියෙනවා. 100ට එකක්. හරිද? තව ගොඩක් කට්ටිය කියනවා මෙදට වගේ ලොස් වෙනවා ප්‍රොෆිට් වෙනවා. ලොස් වෙනවා ප්‍රොෆිට් වෙනවා. දානවා ගන්නවා ප්‍රොෆිට් වෙනවා. ලොස් වෙනවා ප්‍රොෆිට් වෙනවා. හරිද? තව කට්ටියක් කියනවා දාපු ගමන්ම විනාඩි 5කින් ලොස්. ඉතින් ඒක තමයි තත්ත්වය. ඔයගොල්ලන්ට ඇත්ත එහෙම් පිටින්ම ගිහිල්ලා කියලා තියෙන්නේ මගේ මොකද්ද මම කරන්නේ. එතකොට මේකින් කීයක් එවිල්ලා තියෙනවද දාපු විත්ඩ්‍රෝවල් එකේ ඉඳලා සම්පූර්ණයෙන්ම ඔයගොල්ලන්ට ප්‍රූෆ් ටික පෙන්නලා තියෙන්නේ. අපේ ගෲප් එකක් තියෙනවා. ඒකේ අපි කට්ටිය ඇක්ටිව් එකේ හිටියොත් විතරයි අපි සිග්නල් එක ලබා දෙන්නේ. එතන මගේ මහන්සියෙන් ඔගොල්ලන්ට මේ කරගෙන 183ක් ඉන්නවා දැනට. දවස් 3ක් තිස්සේ මම සිග්නල්ස් දුන්නේ නැහැ. ඒකට හේතුව මනි මැනේජ්මන්ට් එකක් නැහැ. කියපු දේ හරියට අහන්නේ නැහැ. ස්ක්‍රීන්ෂොට් එකක් එවන්න කිව්වොත් ඒකට ඒගොල්ලන්ගේ ප්‍රොෆිට් ස්ක්‍රීන්ෂොට් එක නෙවෙයි. ඒගොල්ලන්ගේ account balance එකේ ඉඳලා ID එක හැමදාම වගේ watch කරන් ඉන්නවා. මේගොල්ලන් අපේ trade එකට හරියට entries ගන්නවද? ඒ වගේම ඒගොල්ලන් loss වෙනවද profit වෙනවද කියන එක තමයි ස්ක්‍රීන්ෂොට් එකක් එවන්න කියලා කියන්නේ අපි. ඒක එවන්නෙත් නෑ. ඒක නිසා අපි මොකද්ද කරේ? දවස් දැන් 3ක් වෙනවා සිග්නල් දෙන එක පොඩ්ඩක් නතර කරා. මේක දෙන්නේ ෆ්‍රී තමයි සිග්නල්ස් දෙන්නේ forex එකේ. හරිද? කිසිම රුපියලක් ගන්න නැහැ. ඒක නිසා කාටවත්ම වැලියු එකක් නැහැ. හරිද? මම තීරණය කරා මීට පස්සේ ඕමනා වෙන කට්ටියට සිග්නල්ස් ඕමනා වෙන කට්ටියට VIP කරන්න. ඔයගොල්ලන්ට මාසෙකට වෙනම බ්‍රෝකර් කෙනෙක් යූස් කරලා ඔයගොල්ලන්ට ඕනම බ්‍රෝකර් කෙනෙක් යූස් කරලා ඉන්න පුළුවන්. මාසෙකට $100ක් ගෙවලා තමයි ඔයගොල්ලන් එතුළට එන්න ඕන. මාසෙකට $100ක්. එතකොට ඔයගොල්ලන්ට සුපිරියටම හම්බ කරන්න පුළුවන්. ඕන විදිහට ඔයගොල්ලන් ට්‍රේඩ් කරලා හම්බ කරන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. අපි යූස් කරනවා Ventagen XM. ඔයගොල්ලන්ට ඒක යූස් කරනවා නම් ඔයගොල්ලන්ට පුළුවන් ලයිෆ් ටයිම් $100ක් ගෙවලා එතුළට ඇවිල්ලා ඔයගොල්ලන්ගේ ට්‍රේඩ් ටික හරියට අරගෙන අපි කියලා දෙන විදිහට හරියට අරගෙන ඔයගොල්ලන්ට කරන් යන්න පුළුවන්. ඕක තමයි අන්තිම තීරණය. ඉතින් කැමති කට්ටියට පුළුවන් එකතු වෙන්න. නෙක්ස්ට් වීඩියෝ එකේදී හම්බ වෙමු.